ආයුබෝවන් මා ආදරණීය ප්‍රේමණීය අසල්වාසී ගම්වාසී රටවාසී ඔබ සියලු දෙනාටම I am a village boy in Sri Lanka මම ගමේ කොල්ලෙක්. ඉතින් මා ආදරණීය ප්‍රේමණීය මිත්‍රවරුනි 2025 අප්‍රේල් මාසේ 14 වෙනිදා සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වීම ඔබ සියලු දෙනාටම ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරි වේවා කියලා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මා ආදරණීය ප්‍රේමණීය මිත්‍රවරුනි මම අද ඇවිල්ලා ඉන්නේ මම කුඩා සන්ධියේ දහම් අධ්‍යාපනය ලබා ගන්න පැමිණි මගේ දහම් පාසල වන කොස්පිල්ලෑව පනසවනාරාම විහාරස්ථානයට 2025 අප්‍රේල් 13 වෙනිදා උදා වූ පුණ්‍ය කාලයේදී මම මගේ සීල වැඩ කටයුතු අවසන් වෙලා රාත්‍රී 11:00 අතර අපේ ගමේ විහාරස්ථානයට ඇවිල්ලා පුණ්‍යමය කටයුතු වල නිරත වුණා. බෝ මළුව පිරිසුදු කරලා බුදුන්ට පූජා කරන ලද මල් ඉවත් කරලා බෝ මළුව අතු ගාලා මල් පහන් පත්තු කරලා පන්සිල් සමාදන් වෙලා පුංචි මොහොතක් මේ වැලිතලාවේ භාවනා කරලා හිත යම්තා දුරට හෝ සැනසීමක් ලබන්න අද මම පින් කරලා තියෙනවා. 2025 වර්ෂය කියන්නේ ගමේ කොල්ලට අනුව අපි ඔබ හැමෝගෙම දිවිනු වුණ වර්ෂයයි. මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි මම මේ පන්සලට පැමිණිලා වැලිමලුව අතු ගන්නකොට මට සිහිපත් වෙච්ච මම සිහිපත් කරපු දේවල් කිහිපයක්. මම මේ වැලිමලුව අතු ගන්න සෑම වාරයකම මම හිතුවේ ඒ භාවනාවක් විදිහට. මම මේ ක්‍රියාවේ නිරත වෙලා මම මේ කරන උතුම් වූ ක්‍රියාව මේ මුළු මහත් ලෝකයේ විසෙන අසල්වාසී රටවාසී ගම්වාසීන්ට මා විසින් කරන මේ පුණ්‍ය ක්‍රියාව මට ලැබෙන පින් ඔබ සියලු දෙනාටම අත්පත් වේවායි මා ප්‍රාර්ථනා කරා. මේ මොහොතේ ගිලන් වෙලා ඉන්න රෝගීව වෙලා ඉන්න සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම අසල්වාසී ගම්වාසී රටවාසී ලෝකවාසී සියලුම දෙනාගේම සිතසුව පිණිස මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාටම ශතක් සාන්තියක් උදා වේවායි මා මේ මළුව පිරිමදින සෑම අවස්ථාවකම නිරන්තරයෙන්ම භාවනාවක් විදිහට සිහිපත් කළා. ඉතින් ආදරණීය මිත්‍රවරුනි අපේ රටත් සමාජයත් දියුණු වෙන්න නම් අප තුළ ගුණධර්ම ඇති කරගන්න ඕන කියලා තමයි මගේ විශ්වාසය. ගමේ කොල්ලගේ 3 වෙනි පරිච්ඡේදය නම් අවසාන පරිච්ඡේදය විදිහට තමයි මේ කාලේ ගෙවෙන්නේ. ඉතින් ගමේ කොල්ල හැම වෙලෙම නැති ගුණධර්ම ඇති කරගෙන ගුණධර්ම වඩාත් දියුණු කරන්න තමයි මේ කාලය යොදාගෙන තියෙන්නේ. ඉතින් ගමේ කොල්ලටත් ඔයාලා වගේම සියල්ල සම්පූර්ණ නැහැ. ගුණධර්ම වලින් පිරිපුන් වෙලා නැහැ. දුක් කම්කටොළු බාධා සියල්ලම ගමේ කොල්ලටත් තියෙනවා. ඉතින් පහුගිය කාලයේ ගමේ කොල්ලට නොයෙකුත් දුක් කම්කටොළු බාධා රැසකට මුහුණ දෙන්න වුණා. ඉතින් ගමේ කොල්ලා නිරන්තරයෙන්ම සෑම මොහොතකම මේ පරිසරයටත් අසල්වාසී ගම්වාසී ඔබ සියලු දෙනාටම නිරන්තරයෙන්ම ආදරය කරන නිරන්තරයෙන්ම ඔබ වෙනුවෙන් සිතන පතන නිසා ඒ පින අද මට පළ දීලා මේ වගේ දවසක නිදහසේ පුණ්‍ය කර්මයක් කරන්න හේතු වාසනා වුණා. පුණ්‍ය කාලයේදී පන්සලට ඇවිල්ලා මේ වගේ හිත යහපත් කරගෙන තනියම මල් පහන් පූජා කරලා ගෝමලුව අතු ගාලා මේ පුණ්‍ය ක්‍රියාවක නිරත වෙන්න මම හිතන්නේ හැමෝටම පුළුවන් කියලා. I am a village boy in Sri Lanka. මම ගමේ කොල්ලෙක්.
ඉතින් මාදරණීය ප්‍රේමණීය මිත්‍රවරුනි 2025 අප්‍රේල් මාසේ 14 වෙනිදා සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවීම ඔබ සියලු දෙනාටම මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරි වේවා කියලා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අසල්වාසී ගම්වාසී රටවාසී ඔබ සියලු දෙනාටම නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි